මෙහෙන් අපි කියමින් හිටපු කාරණාව කතා කරමු. දැන් ඉන්දික සහෝදරය ඇහුවනේ පැහැදිලි ප්‍රශ්නයක් මෙතන මේ ත්‍රිරෝද රථයේ මිල දැන් මේ අපේ සභාපතිතුමාලා එහෙම අවුරුදු 30 ගානකට වඩා කියන්නේ දශක 3කට වඩා වැඩි කාලයක් මේ කර්මාන්තයේ හතරට ඔන්න මේ හතරට ඔන්න ඊට මගේ වයසටත් වඩා වැඩි. එතකොට ඉන්දික සහෝදරය හිතනවද සභාපතිතුමා දශක 4 පයින් කොට ත්‍රිවිලක දුවන්න ඕනේ කියලා? නෑ අනිවාර්යෙන් එතනින් එහාට යන්න. පැහැදිලි ප්‍රශ්නයක් තියෙනවනේ. එහෙනම් සමිත් සහෝදරයා කිව්වා වගේ මමයි සමිත් සහෝදරයා දෙන්නම අපි පෞද්ගලිකව ඉස්සෙල්ලාම හම්බෙලා තිබුණෙත් නෑ මුල් දවසට කතා කරන්න ඕනේ. අපි දෙන්නගේ සංවාදයේ මම හිතන්නේ පැයකට එහා. අන්න ඔතෙන්දි තමයි අපි තේරුම් ගත්තේ අපේ අදහස් යම් තැනක එක වගේ කියලා. ඊට පස්සේ තමයි අපි දෙන්නා තීරණය කළා. ඊට පස්සේ අපේ මුත්‍ති කියන කර්මාන්තකරුවන් සංගමේ සභා ලේකම් රෝහණ මහත්මයා සඳහන් කරන මතක් කරන්න විශේෂයෙන්. ඉතින් එතුමා තමයි අපි මේ සංගම් වලට මේ අවස්ථානුකූල නිර්මාණයලා උඩට එනකොට මේ අපි ඔය දැනගෙන ආවේ නෑ. එතකොට ඔයගේ සමාන දේවල් අපිට කියලා දුන්නා. ඒ අතර මතකටුම් තියෙනවා යම් යම් තැන්වලදී. හැබැයි ඒවා මොනවත් කරගෙන මේව කතා කරගෙන සාකච්ඡා කරන විසඳගෙන මෙතෙන්ට ඇවිල්ලා තියෙනවා. ඒත් කර්මාන්තේ වෙන්නේ. ඉතින් ඒක ගොඩක් ලෝක කැවගැරීමක්. ඉතින් අපි ඇවිල්ලා කෙටි කාලය තුළ අපි දෙන්නත් උනත් බලාපොරොත්තු වෙන්නේ නැහැ දිගටම ත්‍රිරෝද රථයම දුවන්න ඕනේ. මොකද හේතුව දැන් අපි ඇත්ත ගත්තොත් අපි මමත් දැන් ත්‍රිරෝද රථයක් දුවනවා. මොකද මේ ඉන්න අපි තුන්දෙනාම සභාපතිලා භාණ්ඩාගාරි කරලා ලේකම්ලා මොන තනතුරු දරුවා ත්‍රිරෝද රථ වෘත්තිකයෝ. හරිද? මේ වෙනකොට මේ පොළොවේ මට. එතකොට අපි තව අවුරුදු ගාණක් ගිහිල්ලත් මේ නියාමන මුකුත් කරගන්න බැරුව තව අවුරුදු ගාණකින් ඇවිල්ලා මේ වගේ ප්‍රෝග්‍රෑම් එකක් කරගෙන ලයිව් එකක ඉන්දික සහෝදරයත් එක්ක මම කතා කරනකොට අලුතෙන් එන ටීවී එක ගන්න ඕනේ ඉන්දික සහෝදරය දෙනවනේ. අවුල්නේ. එහෙනම් මොකද්ද වෙන්න ඕනේ? ත්‍රිරෝද රථ කර්මාන්තය පහත් තැනක් නෙමෙයි. මොකද මේක ඇතුලේ දැන් මම ත්‍රිරෝද රථ වෘත්තික දැන් මේ ඉන්නේ අපේ සභාපතිතුමා මේ ත්‍රිරෝද රථ වෘත්තිය ඇතුලේ හම්බ කරලා අද එයාගේ දරුවෙක් ડોක්ටර් කෙනෙක් වෙන්න පුළුවන් නීතිඥයෙක් වෙන්න පුළුවන් ලොකු තැන්වල ඉන්නේ. අනිවාර්යයෙන් විශාල පිරිසක් ඉන්නවා. එතකොට මේකේ ඇතුලේ සාධාරණ විදිහට හම්බ කරලා තමන්ගේ දරුවන්ට උගන්වලා හරි තැන් වලට යවලා. එතකොට ත්‍රිරෝද රථ වෘත්තිය පහත් කියලා කියන්න පුළුවන්. කොහෙත්ම බෑ. මේක පැහැදිලි පොයින්ට් එක. එතකොට මම කියන්නේ ත්‍රිරෝද රථවල බදු වැඩි කරලා ත්‍රිරෝද රථ ගෙන්නම සීමා කරනවා වගේ දෙයක් රජය ඇතුලේ තියෙන්න පුළුවන්. සමහර විට ඩොලරයට සාපේක්ෂව රුපියලයේ ප්‍රමාණය වෙලා පෞගේ කාලේ ඉඳන් ආව ආර්ථික තත්ත්වයන් එක්ක ඒක ප්‍රමාණය වෙලා ඩොලර් රේට් එක වැඩි වෙලා එතකොට දැන් සාමාන්‍යයෙන් අපි ගෙවන්න ඕනේ ප්‍රමාණය වැඩි. එතකොට ඉන්දියන් රුපියල් එක සාමාන්‍යයෙන් අපි 3කට විතර කිට්ටු වෙනවා. කියන්නේ රුපියලයි වෙනවා ඉන්දියන් රුපියල් එක අපේ රුපියල් 3කට විතර වැඩි අගයකට යනවා. ඒතකොට ඉන්දියාවේ ලක්ෂ 10කට ලක්ෂ 5කට આવොත් ලක්ෂ 15ක් වෙනවා මෙහෙට. වැට් එකක් ගහනවා. එච්චර නම් වෙන්නේ නැහැ. වැට් එක තමයි වැඩි. ඒක පැහැදිලිවම පිළිගන්නවා. හැබැයි ඒවා වැට් ගහලා ඒක නතර කරනවා නම් ඊළඟ ස්ටෙප් එක පහසු කරන්න ඕනේ. අනිවාර්යයෙන්ම. ඒකනේ වෙන්න ඕනේ. දැන් ත්‍රිරෝද රථ කර්මාන්තයේ යෙදෙන එක දැන් ඔය කියන විදිහට අනාරක්ෂිතයි නම් ඒගොල්ලෝ එහෙම මෙහෙන් දාලා යනවා නම් තුන් පුට්ටුවෝ නම් ටැක්සි කාර්යෝ නම් එහෙනම් ඒක ඒගොල්ලෝ නැති කරලා නන්නත්තර කරලා නැතර නැති කරලා දාන එක නෙමෙයි වෙන්න ඕනේ. එහෙනම් ඒගොල්ලොන්ට දෙන්න ඕනේ ඊළඟ ස්ටෙප් එක පහසු කරන්න ඕනේ. එහෙනම් මොකද්ද වෙන්නේ? මේක වෘත්තිය දැන් ටැක්සි ගත්තොත් පළවෙනිට පටන් ගෙන තියෙන්නේ කොහොමද? බෙන්ස් මයිනර් කාර් වලින්. ඔව්. ඇයි පසුගාමී වුනේ? විවෘතාර්ථයේ ඇවිල්ලා යම් ප්‍රමාණයකට කොහොම කතන්දරයේ දේශපාලන අධිකාරිය ගත්ත තීන්දුව තියෙන මත මොන යම් කාරණාවක කාගේ හරි දෙයක් මත අද මේ තැන තියෙනවා. හැබැයි එහෙනම් අපි පසුගාමී වෙන්න අවශ්‍ය නැහැනේ. එහෙනම් ඊළඟ තැනට යන්න ඕනේ. දැන් බලශක්ති අර්බුදයට සඳහන් EV. ඒ වගේ ලෝකේ අර සහෝදරයා කිව්වා වගේ එක එක ශේෂ්ත්‍ර කාලයක් යනකොට මතුවෙලා කාලයක් යනකොට නැති වෙලා යනවා. හැබැයි ඒ නැති වෙනවත් එක්කම තව දේවල් බිහි වෙනවා. ඉතින් අපි පොදු ප්‍රවාහනේ දිනු වෙන්න ඕනේ. එතකොට මොකද වෙන්නේ? පොදු ප්‍රවාහනේ දිනනකොට කෙනෙක් හිතන්න පුළුවන් පොදු ප්‍රවාහනේ දුන්නොත් උඹලට ෂොට් එක හම්බ වෙනවා කියලා. නෑ ඇත්ත ෂොට් එක හම්බ වෙනවා. අපිත් දන්නවා. හැබැයි රටක් විදිහට අපි හිතනවද අපි හිතන්න ඕනේද මේ අපි දුවන්න නම් මේ පොදු ප්‍රවාහනේ නැති වෙලා තියෙන්න ඕනේ. මුන් දිනු වෙන්න හොඳ නෑ. එහෙම නෙමෙයි. මිනිසුන්ට සුවපහසු සේවාවක් හම්බෙන්න ඕනේ. එහෙනම් අපිත් කැමති මේ ත්‍රිරෝද රථ වෘත්තියෙන් ඊළඟ ස්ටෙප් එකට යන්න. එහෙනම් රජයේ අවධානය අනිවාර්යෙන් යොමු වෙන්න ඕනේ. මේකට විසඳුමක් දෙනවා නම් ඒක ක්‍රමානුකූලව පියවරෙන් පියවර ඊළඟ තැනට යන්න පහසුකම් ඕනේ. දැන් ෆිනෑන්ස් එකක් ගත්තොත් ඕනම වාහනේ මෙතන ඉන්න කාටවත් මම හිතන්නේ අපි මෙතන ඉන්න කාටවත් එකපාර කෑෂ් කරලා වාහනයක් ගන්න පුළුවන්. ඒ ගන්න බැරි නම් ෆිනෑන්ස් එකට යනකොට රාජ්‍ය බැංකුවකින් ෆිනෑන්ස් එකක් දාන්න කිව්වොත් මොකද වෙන්නේ? ඒක ඉන්දික සහෝදරයා ආච්චිගේ ශිෂ්‍යත්ව පාස් වෙච්ච සාහිතිකෙත් ඉල්ලනවා. දැන් මේ එතකොට මොකද්ද වෙන්නේ? පෞද්ගලික අංශයට යොමු වෙනවා. එතකොට පෞද්ගලික අංශයට යොමු වුණාම කොහොමද රේට් එක? සාමාන්‍ය
20ට වැඩි. 20 up තියෙන. එතකොට ඒ වගේ පොලි රේට් එකක් ගත්තාම වාහනේ වටිනාකම ලක්ෂ 10 නම් අවුරුදු 5ක් යනකොට ලක්ෂ 25ක් විතර ගෙවන්න වෙනවා මේ මිනිස්සයා ඒ වාහනේ. දැන් අද තියෙන පරණ ඉන්දියාවේ කතා මේ අපේ සුමිත් සහෝදරයා කතා කරා වගේ දැන් මම පදින වාහනේ අවුරුදු 23ක්. මට වඩා අවුරුදු 5ක් විතර බාල වාහනයක් ගන්න මම කොච්චර කට්ටක් කන්න ඕනද? එතකොට මම ඒක ගන්න දැන් එතකොට දැන් අපිට තර්කයක් කියන්න පුළුවන්. අපි දැන් කියනවා ඕන තරම් පවුල් ෆැමිලි එක පිටින් යතුරු පැදි මේ මහා වැස්සේ තෙමීගෙන යනවා. අනේ මන් දන්නේ මට ඇති මෙහෙම මහා ලකුට තියෙන මිනිස්සෙක් නෙමෙයි. පපුව හොස් ගාලා යනවා ඉන්නේ. අපි හයරේ ඉන්නේ නැත්තම් වෙලාවකට කියනවා මේ පුළුවන් නම් දරුවෝ ටික නැගින්න යන තැනට ගිහින් දාන්නම් කියලා එහෙම යන වෙලාවල් තියෙනවා. හරි සංවේදී කාරණා. ඉතින් අපේ මිනිස්සු මේ දුක් විඳින අපි ආලට ඉඳන් බදු ගෙවන මිනිස්සු. ඉතින් අපි එහෙම දුක් විඳින්න ඕනේද? ඉතින් ඒ මිනිස්සු යතුරු පැදියෙන් යන්න අවශ්‍යද? එහෙනම් තීරෝදරතයට එන්න පුළුවන්කම තියෙනවා. තීරෝදරතයත් අනාරක්ෂිතයි නම් අඩුව ගානේ පොඩි පුංචි වාහනයකට හරි යන්න පුළුවන් හැකියාවක් ඒ මිනිසුන්ට තියෙන්න ඕනේ. දුකේම ඉපදිලා හැමදාම දුක් විඳලා සැප කියන දේ දැනගෙන නොදැන මෙරළ යන්න ඕන මිනිස්සු නෙමෙයි. මේක ගොඩක් ලස්සන රටක්, සම්පත් ගොඩක් තියෙන රටක්. ඉතින් මේකේ තියෙන මේ සමහර යම් අඩුපාඩු වාහන ගෙන්නන එක රජයට ලාභ ලබා ගැනීමේ අරමුණෙන් තියෙන්න ඕන දෙයක් නෙමෙයි. මගේ මතේ මම කියන්නේ මේකට විවේචන එන්න පුළුවන්. හැබැයි මම කියන්නේ නැත්නම් මොකද මට ප්‍රශ්නයක් නැහැ. විවේචනය කරන්න පුළුවන්. මම මගේ මතය ඉදිරිපත් කරන්න ඕන කෙනෙක් විවේචනය කරන්න පුළුවන්. මට ඒක ප්‍රශ්නයක් නෙමෙයි. අපි මම සැබෑ මතය කියන්නේ මම මේ ත්‍රිරෝදත කර්මාන්තයේ දුක් විඳලා ගේමක් ගහන්න යන රේදුරුන්ට සාධාරණේ වෙන්න ඕන කියන තැන තමයි අද අපි හිටගෙන මේ අපේ ශ්‍රමය, අපේ කාලය, අපේ මුදල් පවා අපි වේතන් කරගෙන තමයි මෙතන ඉන්නේ. ඒතර UTD එක ගත්තාම සංවිධානයක් සංගමයක් විදිහට ආවට අඩුම ගානේ ෆ්‍රන්ට් එකට account එකක්වත් නැහැ. ඒතකොට අපේ සමාජික තමයි බරපතල සම්පූර්ණ කරන්නේ. පෝස්ට් එකක් ගියොත් ස්ටිකර් එක මම අදවතින්ම ස්තුතිය වෙනවා අපේ ඉන්න සමාජිකයන්ට, කෝ මෙම්බර්ස්ලාට, ඉන්න සමාජිකයන්ට හැමෝටම ස්තුතියි. මොකද මේ කර්මාන්ත වෙනුවෙන් දෙයක් කරන්න ඕනේ කියලා ඇවිල්ලා තමන්ගේ දැන් රැස්වීමකට හරි මේ මොනවද මේ වෙනකොට අපි මේ මෙතනින් ඒකාබද්ධ වෙන්න හේතුවක් වෙනකොට UTD එක අලුතෙන්ම ආපු දැන් දැනට තියෙන සංගම් වලින් අවුලුත්ම නවකේ අපි. ඒකට අපි මේ වගේ පතාක යෝධයොත් එක්ක එකතු වෙන්න හේතුව අපිට තියෙන ජනතාව විශ්වාස රේදුරන් අතර තියෙන අපි විශ්වාසය. ඒක මත තමයි. ඉතින් අපේ සංගමයක් විදිහට විහිංග කියන පුද්ගලයා මෙතනට ඇවිල්ලා කතා කරනවා සංගමය නියෝජනය කරනවා. හැබැයි මා කෙරෙහි විශ්වාසය තියෙන තාක්කල් තමයි ඒකේ පැවැත්ම තියෙන්නේ. මාට පැවැත්ම තියෙන්නේ. මම ඒකයි කියලා මේකෙන් හම්බ කරගන්නේ නැති නිසා අනිත් ඔය කියන නමට ඒ වගේ ප්‍රතිලාභ ලබා ගන්න නැති නිසා මම අදට ඉන්නවා. ඉතින් ඒක තමයි අපි කියන්නේ අර කවුරු කොහොම කරත් හරි දේ වෙනුවෙන් හරි තැන හිටගෙන එදුරා වෙනුවෙන් දෙයක් කරන එක තමයි අපේ අරමුණ. අපි ඒක කරනවා. ඊට පස්සේ මේ අපි හිතමුකෝ අපේ බලාපොරොත්තුව තියෙන්නේ සංදේශයක් බාර දෙනවා. ජනාධිපතිතුමාත් එක්ක සාකච්ඡාවක් කරනවා. ජනාධිපතිතුමාට හරි දේ පැහැදිලි කරලා දෙනවා. ඊට පස්සේ ජනාධිපතිතුමා හරි විසඳුමක් දෙයි කියන එකනේ අපේ සුබදායී විශ්වාසය. ඉතින් ඒ විශ්වාසයෙන් අපි හිතමු අපි ෆ්ලැට් රේට් එකක් හම්බ වුණා. එතකොට මොකද වෙන්නේ? දැන් ඔය හිතන්න පුළුවන් ඇප් සමාගම් වලට ඔය ගන්න උදවන්න පුළුවන්. එහෙම ප්‍රශ්නයක් එන්න පුළුවන්. දැන් අපි හිතමු මෙහෙම. අපි දැන් ඔක්කොම කරා. හරිද? අපි එතන කතා කරමුකෝ. ප්‍රශ්න වෙන්න පුළුවන්. අපි බලාපොරොත්තු වෙන ඉෂ්ට වුණාම වෙන දේ කතා කරමුකෝ. නැත්තම් මිනිස්සු හිතන ඒක කරා කියලා මොනවද වෙන්නේ කියලා අහන්න පුළුවන්. පළවෙනි දේ ෆ්ලැට් රේට් එකට ආවට පස්සේ පළවෙනිම ගැටලුව. අපි සම්බන්ධ වුණාට තාම රියදුරු සම්බන්ධ නැහැ. ඔව්. එහෙම ප්‍රශ්නයක් තියෙනවනේ බිම් මට්ටමේ. ඒතර ඒක දුවන්න බෑ, මෙහෙම මේවා දුවන්න බෑ, දුවන්න බෑ එහෙම කේස් තියෙනවා. ඒක පාලනය කරන්න පුළුවන් ප්‍රමාණයක් තියෙනවා සභාපතිතුමාලට. මේ අනිත් සංගම් වලට උනත් ප්‍රමාණයක් තියෙනවා. ඒතකොට ගැටුම් පිදුරංගල ඇල්ල සීගිරි මතකනේ. එතකොට ජනතාව අතර මතයක් ඇදුණා අම්මා. ඇප් රියදුරු තමයි හොඳම. ඇප් සමාගම් තමයි හොඳටම කරන්නේ. ඔව් අපි දන්නවා හොඳටම කරනවා. ඔයාලා නොදැන සුපිරියරම කරනවා. ආයෙ මොකුත් නැහැ. දුවන උන් නන්නත්තර වෙන්නම කරනවා. ඉතින් කට්ටිය අපි සෝෂල් මීඩියා වලදී අපි ගොඩක් ක්‍රියාකාරීනේ. ඒකට අපිත් දකිනවා උඹලා මොකද ඕකේ දුවන්න නැත්නම් මේ ඉතින් උඹලා දුවන්න නැතුව ඉන්න පුළුවන් නේ. එහෙම තර්ක දානවා ගොඩාක් අය. කියන්නේ ඕක සාමාන්‍ය ජනතාවවත් රියදුරුවත් නෙමෙයි. ඇප් සමාගම් වල නියෝජිතතා ඒ මතය අපේ පිරිස තමයි ඒ වගේ ඒවා දාන්නේ. එතකොට දානවා දැන් ඔය YouTube එතකොට Facebook page ජනමන වලින් ප්‍රොමෝෂන්ස් කරනවා පැය 2යි 3යි 3000යි 5000යි 6000යි. ඒතර ඕක එක්කම අර දෛනිකව 8-5 ජොබ් එකක් කරන කෙනෙක්ට හිතෙන්න පුළුවන් අම්මට හුඩුමයි මාර මේකක් මේක මාර මැජික් එකක්. මොකටද මම මේ බැනුම් අහන්නේ? මාත් යනවා ගිහින් දුවන්නේ. ඉතින් අර ස්ථිර ආදායමක් තිබිලා මේකට ඒක කරගෙන කොහොම හරි ෆිනෑන්ස් එක ගෙවාගෙන යන කෙනා මේකට ඇවිල්ලා මේ වගේ අසීමිත විදියට හොරගෙන කරන හයර් එක දාලා මම ගන්නකොට හයර් එක බලනවා 1000යි හයර් එක. තියෙන කිලෝමීටර් ගානත් එක්ක බලුවා කිලෝමීටර් 100ක්වත් වැටෙන්නේ නැහැ. තමයි කමිෂන් එකක් ගියපුවම 70ක්වත් වැටෙන්නේ නැහැ කමක් නැහැ කියලා යනවා.
ගිහිලා දාහනේ දෙයිනේ හයර ගෙන් කරන රුපියල් 700කින් මොකද වෙන්නේ? ඉතින් එහෙමයි. පාඩුවෙන් එන්න වෙනවා. පැසෙන්ජර්ට සහනයක් දෙන්න ඕනේ. ආයතනයේ ලාභ ලබනවා නම් ඒ පැත්තෙන් දෙන්න බෑ. ඔව් අනිවාර්යයෙන්. ඒ අර ඊදුරාගෙන්ම ඒකත් තූරගෙන කන්න ඕනේ. අන්න ඒ තැන තමයි මේ සමාගම් තියෙන්නේ. ඉතින් අපි ඒකයි පැහැදිලිවම කියන්නේ මේක නියාමනය වෙන්න ඕනේ. ඒතර ෆ්ලැට් රේට් එකට එන්න ඕනේ. ඒතර ෆ්ලැට් රේට් එක හම්බුනාම ඇප් මගින් දාවන වෙන රියදුරයි වාක්‍යකයේ දුන්න රියදුර අතර ගැටුමක් නැහැ. ඒතර කවුරු දිව්වත් ඔය ගන්න රේට් එක. ඒතර මුළු ලංකාවටම භූවිෂමතාවයේ අනුව යම් යම් පළාත්වල වෙනස් වෙන්න පුළුවන්. කොළඹ දිස්ත්‍රික්කයේ වගේ කොළඹ බස්නාහිර පළාතේ එතකොට සබරගමු පළාතේ වෙන විදියක්, මධ්‍යම පළාතේ වෙන විදියක්, යාපනයේ ප්‍රථම උතුරු පළාත, උතුරු මැද පළාත ඒ වගේ වෙන එහෙම වරියෝනේ අන්තර් පළාත වෙන ජාතික මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය තියෙන පළාත් ඒ විදියට තියෙනවා. ඉතින් ඕවකින් ඒවා තීරණය වෙන්න ඕනේ. එතකොට අපි විශ්වාස කරන ප්‍රවාහන අමාත්‍ය තුමා එතකොට ප්‍රවාහන නියෝජ්‍ය මැතිතුමා ඒගොල්ලොත් එක්කත් අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු ඉල්ලීම් කරලා තිබ්බා. තාමත් අවස්ථාවක් හම්බුනේ නැහැ. ඉතින් අපි මේ අවස්ථාව හම්බුනේ නැති එකත් එක්ක තමයි අපි ප්‍රධාන පුරවැසියන් මේක දැන් 16 වෙනිදා වැඩේට කොහොමද ආරාධනා කරන්නේ ඔබ සමග ඉන්න පිරිසට? පොඩි කාරණාවක් මතුන එකක් කියලාම කියන්න. මේ ෆ්ලැට් රේට් එක ආවට පස්සේ අපි අතර ගැටුමක් නැත්තම් රියදුරාට සාධාරණ මුදලක් ලැබෙනවා නම් රියදුරාට පුළුවන් හරියට ලෝකල් පාර්ට්ස් දාන්න නැතුව මේ ඩුප්ලිකේට් පාර්ට්ස් දාන්න නැතුව හරිය විදිහට වාහනේ සර්විස් කරගන්න පුළුවන්. වාහනේ සීට් එක හරියට දාගන්න පුළුවන්. ෆිනෑන්ස් එක අරේස් කරගන්න නැතුව ගෙවන්න පුළුවන්. එතකොට මේ මිනිස්සයා මේකේ රියදුරු වෘත්තිය දෙන රියදුරාගේ ප්‍රශ්නේ විසඳෙනවා. එතකොට රියදුරා එයා ස්ථායි නම් එයාට පුළුවන් පැසෙන්ජර්ට ගුණාත්මක සේවාවක් ලබන්න. එතකොට රියදුරත් සතුටින් මගියත් සතුටින්. එතකොට රජයටවත් අපි කාටවත් බර වෙන්න ඕනෙත් නැහැ. අපි මෙහෙම වද දෙන්න ඕනෙත් නැහැ. මෙහෙම පාගමන් යන්න ඕනෙත් නැහැ. දෙක හරිය විදිහට වෙනවා. රජයටත් හොඳයි අපිටත් හොඳයි. එතකොට ඇප් සමාගම් වුණත් මේ රේට් එක ඇතුලේ අර රේට් එක රියදුරාට දෙන්න දැන් ඔය තාක්ෂණයේ ඇතුලේ පැසෙන්ජර්ට ලැබෙන හොඳ දේවල් තියෙනවනේ. තාක්ෂණයේ මොකද විශ්වාසයක් තියෙනවා ට්‍රැක් කරන්න පුළුවන්. ඔය වගේ දේවලුත් තියෙනවනේ. ඒතර ඒ සේවා ඒ දැන් පාර්කිකට වඩා ෆැසිලිටිස් ටිකක් තියෙනවා නම් ඒ වෙනුවෙන් වැඩියෙන් හම් වෙන සේවා වෙනුවෙන් පොඩි මුදලක් ගෙවන්න මගියාට අයිතියක් තියෙනවා. ඒක යුතුයකමක් තියෙනවා. ඒතර ඒ සාධාරණ පංගු සම්බන්ධ කරන පාර්ශවයනේ. රියදුරා සහ මගියා සම්බන්ධ කරන පාර්ශව විදිහට ඒගොල්ලෝ මේ සාමාන්‍ය ලබා ගත්තට පස්සේ රියදුරා ඒගොල්ලෝ ගාව සහ මගියා ඒගොල්ලෝ ගාව රඳවා ගන්න නම් රියදුරා ඒගොල්ලොත් එක්ක ඉන්න නම් කමිෂන් අඩු කරන්න වෙනවා. ඒක නැත්ද? හැබැයි මගියා ඒගොල්ලොත් එක්ක ඉන්න නම් අර මේ දැන් තියෙනා වගේ කුණු කොල්ලට දුවලා නෙමෙයි හරි සර්විස් එකක් දෙන්න ඕනේ. ඒතර හරි රේට් එකක් දීලා තියෙනවා නම් රියදුරාට විකල්ප ඕන එකක් ගත්තම කමිෂන් එක අඩු මොකද්ද කියලා බලලා මේ හොඳ සමාගමක් තෝරගන්න හැකියාව තියෙනවා. ඒතර ඔය තරඟකාරීත්වයත් අඩු වෙලා හරි රේට් එකට එනවා. ඇප් සමාගම එතකොට මේ අනීතික විදියට අසාධාරණ විදියට හොරගෙන කන එක නැති වෙනවා. අපිට ඔය වාහන ශාස්ත්‍රය ඇතුලේ මගියාට සුවපහසු ගුණාත්මක සේවාවක් ලබා දෙන්න ඕනේ. අන්න ඔය ගැටලුව ඔය විදිහට තමයි විසඳෙන්නේ. අපි ඒකින්ද තමයි අපි සාකච්ඡා කරලා ෆ්ලැට් රේට් එකට එනවා කියන තැනට ආවේ. ඉතින් අවසාන වශයෙන් 16 වෙනිදා අපි මේ 16 වෙනිදා මේ විදිහට එකතු වෙලා දැන් මේ සමාගම් ඇතුලේ තියෙන පොඩි මතයක්. ඒකේ සාධාරණ පැත්තකුත් තියෙනවා. මේ ත්‍රිරෝද රථ වෘත්තිකයෝ අපිනේ වෘත්තිකයෝ කියලා දකින්නේ ආයතන දකින්නේ ටැක්සි කාර්යෝ. මේ ට්‍රේවිල් කාර්යෝ කියන ප්‍රමාණ පිරිස එක තැනකට ගන්න බැඹුල පුළුවන් නම් ගෙන්නලා පෙන්නපන් වගේ එකක් තියෙනවා මේ සමාගම්. ඒ හීනමානය සහ ඒ ඇජෙන්ඩා එක තමයි මේ විදිහට අල්ලේ නටවන්නේ. එහෙනම් මේක බලාගෙන ඉන්න ත්‍රිරෝද රථ රියදුරෙක් ඕනම විදිහක කුලී රථ වෙන්න පුළුවන්, ඇප් මගින් දාන වෙන කුලී රථ රියදුරෙක් වෙන්න පුළුවන්. ඕනම කෙනෙක් ගෙදර ත්‍රිවිල් එකක් තිබ්බ ටයර් හදිසියට ටයර් එක නම් ගමේ බිමේ එහෙමයි. ඒ ඕන කෙනෙක්ට මම කියන්නේ ආරාධනා කරනවා. අපි සංගම් හදාගත්තේ අපිත් ඔයාලා වගේම රියදුරෝ. ඉතින් අපි සංගමයක් හදාගෙන ඔයාලගේ ප්‍රශ්න තමයි අපි කතා කරේ. මට පෞද්ගලිකව තියෙන ප්‍රශ්නයක්වත් මේ සහෝදරයාටවත් මේ අපේ සභාපති සහෝදරයාටවත් තියෙන පෞද්ගලික ප්‍රශ්න පෞද්ගලික අරමුණු නෙවෙයි නෙමෙයි මෙතෙන් ඇවිත් තියෙන්නේ. ඔයාලගේ පැහැදිලි ප්‍රශ්න අපිටත් තියෙනවා, ඔයාලටත් තියෙනවා. ඉතින් ඒ වෙනුවෙන් අපි පෙළ ගැහිලා අපි එකතු වෙලා රටේ ප්‍රධාන පුරවැසියට ඒ දේ හරි විදිහට ප්‍රකාශ කරගන්න තමයි සංදේශයකින් මේ ප්‍රධාන කරුණු තුනට අමතරව සියලු සම්පූර්ණ කරුණු අපි මේක ඇතුළත් කරලා තියෙනවා. ඉතින් ඕන කෙනෙක්ට අපේ ඒ සංගම් වල WhatsApp group තියෙන සමූහ තියෙනවා. ඉතින් ඒවට කතා කරලා ඕනම සංගමයක ඉතින් මේ වෙලාවේ ඕනම සංගමයක කිව්වට මේ අපේ ඒ සංවිධානය විතරයි. මොකද ඕනම කිව්වට මෙතන නමර සංගම් තියෙනවා, වෙන වෙන දේවල් වෙන්න පුළුවන්. ඒකින්ද UTD එක තියෙනවා, සමස්ත ඇප් එක තියෙනවා. එතකොට ජාතික ඒකබද්ධ ඒ තියෙනවා. ඊට අමතරව බස්නාහිර පළාත් සුබසාධක සංගමය. ඔය හතර තමයි එකතු වුනේ. මොකද සංගම් කීපයක් එකතු වෙලා සංවිධානය වෙනකොට මේ එහින්දස් කට්ටිය ගන්න බෑ. පොදු අරමුණක් වෙනුවෙන් රියදුරාගේ සැබෑ ප්‍රශ්න වෙනුවෙන් කතා කරන කට්ටිය වෙන්න ඕනේ. අන්න ඒකින්ද තමයි අද
මේ 4 එකතු වෙලා තියෙන්නේ. ඉතින් උතන මේ 4ට එන්න බැරි වීම ගැන ගොඩක් අර කනගාටු වෙන්න වෙලා තියෙනවා. සහ සෑහෙන පශ්චාත්තාප වෙනවා. ඒ වෙනුවෙන් දැවැන්ත මඩ ප්‍රහාරය එල්ල කරන්න හදන මේ කඩාකප්පල් කරන්න ගොඩක් දේවල් කරනවා. වැඩක් වෙන්නේ නැහැ. ඒගොල්ලන්ට කියන්නේ පුළුවන් නම් ඒගොල්ලන්ට ආරාධනා කරන හරිය එක්කම මම මෙහෙමයි අපි ආරාධනා කරනවා. හරි දේ වෙන රියදුරාගේ සැබෑ ප්‍රශ්නය වෙනුවෙන් පෙනී සිටින්න පුළුවන්. එතකොට අපි ආරාධනා කරන්න මෙතෙන්. එහෙම නැතුව මේ කඩාකප්පල් කරන ආයතනින් කීයක් හරි අරගෙන ඒකට නටනවා නම් අනේ සෝරි ඔයාලා ওই විදිහට මොකක් කරගෙන යන්න. අපි මුකුත්ම කියන්න ඕනේ. ඒගොල්ලෝ ගහන මඩ වලට අපි කිසිම උත්තරයක් දෙන්න ඕනේ. මොකද හේතුව රියදුර. මේක ඇතුලේ ඉන්නේ රියදුරෝනේ. සවුනම සංගමේ ඉන්නේ රියදුර. රියදුරා පැහැදිලිව දන්නවා මිනිස්සයා දාපුවම ස්කෑන් එක. පෙර වැරදි මොනවද? දැන් කරන්නේ මොකද්ද? ඉදිරියට කරගෙන ඉන්නේ මොකද්ද කියන හැමදේම පැහැදිලි. ඒකෙන්ද දැන් අපිට කවුරු හරි කියනවා නම් මේක කරන්න බෑ අරකයි මේක එහෙම තමයි දාලා තියෙනවා කරන්න බෑ. අපි කඩාකප්පල් කරනවාම හරි බලමු. මං ඉන්න සමාජික හැමෝටම කියන්නේ ඔයාලගේ සැබෑ ප්‍රශ්නේ. ඔයාලට තියෙන අපිට තියෙන පොදු ප්‍රශ්නේ ජනාධිපතිතුමාට ඉදිරිපත් කළා. අපිට යන්න පුළුවන් උපරිම තැන උදෙනින් එහාට අපි මොකද කරන්නේ? ජිනීවායකට යන්න නෙමෙයිනේ. එහෙනම් අපි අපේ රටේ ප්‍රශ්නේ අපේ වෘත්තිකයන් තියෙන ප්‍රශ්නේ අපේ ප්‍රධාන පුරවැසියට ඉදිරිපත් කරන්න ඕනේ. ඒ වෙනුවෙන් 16 වෙනිදා නෙළුම් කුරුණ ගාවට උදේ 10ට එන්න. එතනින් පාගමනින් සහ ටියපෙළ හැරින් අපි යනවා. ඒකෙදි අපි කිසිම අවස්ථාවක මාර්ග අවහිර වෙන්න දෙන්නේ නැහැ. ඒක සංවිධානය කරනවා. ඒකට අපි පොලිසියට දැනුම් දීලා ඒකෙන් අවසරත් ලබාගෙන තමයි මේක කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඒක ඒ විදිහට පිළිවෙලට මේක පැහැදිලිවම කියනවා මේක රාජ්‍ය විරෝධීවත් ආණ්ඩු විරෝධීවත් රාජ්‍ය නිලධාරීන් විරුද්ධවත් කිසිම භාෂණයක් නැත්නම් මගේ ජනතාවත් අපහසුතාවයට පත් කිරීමෙන් කරන දෙයක් නෙමෙයි. කිරීම වෙනුවෙන් කරන දෙයක් නෙමෙයි. ඒකට විශේෂ අර්ථකථන දෙන්න හදනවා මේක මේ අරගලයක් කරන්න රජයේ විරලන්න ඕනේ එහෙම. ඒක ඉන්දික සහෝදරයා අර ටේලර් කෙනෙක්ට පුළුවන් කලිසමක් මාන්න. හැබැයි ටේලර්ස්ලා ගොඩකට පුළුවන් කලිසමක් නිර්මාණය කරන්න. ඉතින් ටේලර් දැන් මෙතන වෙන්නේ ටේලර්ස්ලා කීප දෙනෙක් එකතු වෙලා හදපු කලිසම වෙන මිනිස්සෙක් ඇඳගෙන යනවා වගේ වැඩක් තමයි කරන්න හදන්නේ. ඇඳගෙන උත්සාහ කරනවා. ඉන්දිකයියට මහපු කලිසම ඉන්දිකයිගේ පුතා ඇඳගෙන ගියොත් මොකද වෙන්නේ? ගැලපෙන්නේ නැහනේ. ඒ වගේ තමයි ඉතින් ඔකෙන්ද ලොකුවට ඒ ගැන සඳහන් කිරීමේ අවශ්‍යතාවයක් නැහැ. ඒව නිකන් කුස් වෙඩි වගේ. මේකේ ඉන්න සංගම් වල ඉන්න පතාක යෝධයෝ එකතු වෙලා, නවකයෝ එකතු වෙලා, තරුණයෝ එකතු වෙලා ඉතිහාසයේ පළවෙනි වතාවට දෙවැන්ද බෙදීමක් තිබ්බ පාර්ශව දෙකක් එකතු වෙලා ත්‍රිරෝධ වෘත්තිකයෝ වෙනුවෙන් වෘත්තිකයන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් කතා කරනවා. ඒගොල්ලොන්ගේ ප්‍රශ්න කතා කරනවා. ඒ වෙනුවෙන් පෙනී සිටිනවා. එහෙනම් වෘත්තිකයෙක් වශයෙන් මේකින් මේ වෘත්තිය ඇතුලේ රුපියලක් හරි හම්බ කරනවා නම් ඒ මගින් තමන්ගේ දරුවන්ව කන්න බොන්න දෙනවා නම් ඔන්න ඔයාලට යුතුයකමක් තියෙනවා. ඔයාලගේ වෘත්තිය වෙනුවෙන් කතා කරන මේ පිටසට එකතු වෙන්න, ඔයාලගේ සහයෝගය දෙන්න, ඔයාලගේ අයිතිය වෙනුවෙන්. ඔයාලගේ හඬන ගන්නයි සාමකාමීව ඔයාලගේ හඬන ගන්න ඔයාලට අවස්ථාව ලැබිලා තියෙනවා. ඉතින් එන්න මේ සම්බන්ධව මේ ඉන්න UTD එක United Taxi Drivers Association අපේ ඉන්න සමාජිකව අපි දැනුවත් කරලා තියෙනවා. ඒකට සමස්ත ත්‍රිරෝධ සංගම මේක දැනුවත් ඒ සංගමින් සියලු දෙනා දැනුවත් කරලා තියෙනවා. ඔය ඕන එතකොට ජාති ඒකබද්ධ කර්මාන්තකරුවන්ගේ සංගමය, බස්නාහිර පළාත් සුබ සාධක සංගමය මේ හතරම ඒගොල්ලොන්ගේ ඉන්න සමාජිකයෝ ඊට පස්සේ ඊට අමතරව මේ සේවය දෙන රියදුරු දැනුවත් කිරීමේ වැඩසටහන් පහුගිය කාලේ පුරාවටම කරගෙන ගියා. ඉතින් මේක තමයි අවස්ථාව එන්න. මෙතනින් එහාට දැන් අපිට අපි දෙන්න පුළුවන් උපරිම සාමාන්‍යයෙන් අර මැරෙන්නලාගෙන ගොඩ ගන්න පුළුවන් අන්තිම ඉන්ජෙක්ෂන් එකක් ගන්න වැඩේ තමයි මේ කරන්නේ. ඉතින් ඔයාලා අපේ කොටස අපි ඕනෑවටත් වඩා ඔයාලා වෙනුවෙන් කරලා තියෙනවා. ඔයාලගේ පුංචි කොටස ඔයාලට කරන්න වෙලාව තමයි දැන් තියෙන්නේ. එහෙනම් ස්තුතියි. ඔය හැමෝගෙම සහයෝගය පැමිණීම අපේක්ෂා කරනවා. රියදුරෝ එන්න ඇවිත් මේකට සහාය දෙන්න. ඔය කතන්දර ගැන දෙපැත්තෙන් ඉඳන් සද්ද දාන කට්ටියට ඒවට උත්තර ගන්නට හම්බෙයි. කිසිම ප්‍රශ්නයක් ඇති කරගන්නේ නැහැ. අපි සාමකාමීව වැඩේ කරා. සාමකාමීව ඉසිරියට ගියා. ඔය එන කට්ටියට ඉන්න කට්ටිය රියදුරෝ හඳුනා ගත්තට පස්සේ ඔය කමියුනිටි ඇතුලේ ප්‍රශ්නයක් වුණත් විසඳ ගන්න යාළුවෙක් හරි ඉඳි අනිවාර්යෙන් එන්න. ස්තුතියි. හරි. දැන්